සුබ උදෑසනක් මගේ යාළුවනේ. කොහොමද ඔයාලට? ඔන්න අදත් මම ආවා ඔයාලට ඩේ ව්ලොග් එකක් අරගෙන. මම අද උදේ නැගිට්ටේ පාන්දර 3:30ට. මම කලින් නිදාගෙන කලින් හැරෙන්නයි කැමති. අද උදේම නැගිට්ටේ. අද හරි කාර්යබහුල දවසක්. මම ඉතින් නැගිටලා හොඳ තේ එකකුත් හදාගෙන මගේ අධ්‍යයන කටයුතු වලට පුංචි කාලයක් වෙන් කරගත්තා. අපි මොන වයසේ හිටියත් මොන තරාතිරමේ හිටියත් ලෝකෙ සිද්ධ වෙන තොරතුරු ගැන අප්ඩේට් වෙන්න ඕන කියලායි මම හිතන්නේ. එහෙම නැත්නම් එක තැන පල් වෙන ජීවිතයක් ගත කරන එක හරිම බෝරින් වැඩක් කියලායි මට හිතෙන්නේ. අද බබාගේ මොන්ඩිසෝරි එකේ කොන්සර්ට් එක තියෙන දවස. දැන් ඉතින් ඒකට යන්නත් ලෑස්ති වෙන්න ඕනේ. මම මගේ වැඩ ටික ඉවර කරලා බබාගේ රෙදි ටික අයන් කරන්නයි මේ ලෑස්ති වෙන්නේ. අයිටම් කීපයක් තිබුණ හින්දා රෙදි ගොඩක් තිබුණා. රෙදි ටික අයන් කරලා පැත්තකින් තියාගෙන මම මේකට පුංචි වැඩක් කළා. මොන්ඩිසෝරියට ගිහින් කොන්සර්ට් එක පටන් ගත්තට පස්සේ කොන්සර්ට් එකේ අයිටම් බලන්නයි බබාව ලෑස්ති කරන්නයි එතන එක කාර්යබහුල වෙන හින්දා මම හිතුවා ගෙදර ඉඳන්ම ඇඳුම් ටික පිළිවෙලක් කරගෙන යන්න ඕන කියලා. නැත්තම් සැරෙන් සැරේට එකින් එක අයිටම් වලට ඇඳුම් මාරු කරද්දී පැටලෙයි කියලා හිතුණා. හදිසියට කලබලයට දඟලනවට වැඩියේ ගෙදරදීම මම කොන්සර්ට් එකේ ඇජෙන්ඩා එකට ගැලපෙන විදිහට ඇඳුම් ටික පිළිවෙල කරගන්න ඕනේ කියලා හිතුවා. මම කොන්සර්ට් එකේ ඇජෙන්ඩා එක අරගෙන ඒක පිළිවෙලට ලියාගත්තා. ලියාගෙන ඒ පිළිවෙලට බබා ඉන්න අයිටම් ටික මම වෙනම පිළිවෙලට ටික් කරලා ලියාගත්තා. ඊට පස්සේ ඇඳුම් සෙට් එකින් එක නමලා බෑග් වලට දාලා අයිටම් තියෙන පිළිවෙලට නම්බර්ස් ගහලා බෑග් එකේ ඒ තියෙන පිළිවෙලට උඩ ඉඳන් යටට අඩු කරගත්තා. පිළිවෙලට තියාගත්තා. නැත්තම් ගන්න ගියාම හරිම කලබලයට ඇඳුම් පැටලෙන්න ඉඩ තියෙනවනේ. ඔයාලා දන්නවනේ ඉතින් පුංචි දරුවන්ගේ කොන්සර්ට් එකක් කියන්නේ අම්මලා තමයි හෙට මෙහෙට වැඩියෙන්ම දඟලන්නේ. ඒක ඉතින් එහෙම වෙන්නත් ඕනේ නේ. මොකද පුංචි දරුවන්ට තාම ඒගොල්ලන්ගේ වැඩ ටික හරියට තනියම පිළිවෙලට කරගන්නත් අමාරුයිනේ. නැත්තම් ඉතින් ඉස්සෝ වගේ යහට මෙහාට පනිනකොට අල්ලලා තියාගෙන ওই වැඩ ටික කරගන්න අමාරුයිනේ. දන්නවනේ. පුංචි ආපටවුන්ගේ තරම. ඉතින් කොහොම හරි එතෙන්ට ගියාට පස්සේ මට පිළිවෙලට ඇඳුම් ටික ගන්න හරිම පහසුවක් වුණා. ඒ මම කරගත්තු වැඩේ. කොන්සර්ට් එක තිබුණේ නම් ඉතින් මොන්ඩිසෝරියම නෙමෙයි වෙනම බුක් කරගත්තු හෝල් එක. හැබැයි ඉතින් මට එතෙන්ට ගියාට පස්සේ හිතුනේ මම ළමා ලෝකෙට ආවා වගේ කියලා හැඟීමක් තමයි ඇති වුනේ. මොකද පුංචි හාෆටෝ වගේ පුංචි දරුවෝ hina වෙවි කෑ ගහ එහෙ මෙහෙ දුවනකොට ඇත්තටම මට හිතුනේ මම පුංචි ළමා ලෝකෙට තප්පරයකට ආවා වගේ.
දයාව හරිම ගැඹුරුයි. එහෙමයි මට හිතුනේ. ඒක හරිම ශක්තිමත් අමරණීයයි. කිසිම බලවේගයකට ඒක බිඳින්න බෑ කියලයි මං ඒ වෙලාවේ මේ අම්මලා එහෙම මේ කාර්ය බහුල වෙලා දෝ පැන ඇවිදින්න දරුවෝ එක කටයුතු කරන ආකාරය දැක්කම මට හිතුනේ. ඒගොල්ලන්ගේ පැෂන් ෂෝ එක ලොක්කෝ වගේ හරි උචාරුවේ බස්සනට ඇඳගෙන ඇපිතිද විදිය කොයි තරම් සැහැල්ලු දේ ලෝකෙ. හින්නත් යනවා ඒගොල්ලන්ගේ වැඩ දැක්කම. ඉතින් මට හිතුනේ දෙමව්පියන්ගේ ලෝකේ ලොකුම සතුට මේ පොන්චි පැටව් ටිකනේ කියලා. අම්මලා තාත්තලා මේ ගොල්ලන්ගේ මේ වැඩ ටික නගකාරකම් දිහා හරිම ආසාවෙන් බලාගෙන ඉන්න විදිය දැක්කම මට හරි ආස හිතුණා. ටීචර්ලා නම් ලොකු උත්සාහයක් ගන්නවා මේ හිපිහි දෝ පැන අවදින පුංචි පැටව් ටික එක තැනකට ගේන්න. මට ඒක දැක්කම හිනත් යනවා. අනේ මේ පුංචි දඟයන්ගේ තියෙන දඟකම් දඟ මලුනි කියලා හිතුණා. මේ දරුවෝ දිහා බලාගෙන ඉන්නකොට ඇත්තටම මට හිතුනේ දෙමව්පියෝ ලොකු හීන මේ දරුවන්ට දීලා ඒගොල්ලෝ ලවා ඒවා ඉටු කරගන්න කොයි තරම් උත්සාහ කරනවාද කියලා. ඒත් මට හිතුනේ ඇත්තටම අපි එහෙම නොකර මේ දරුවන්ගේ ලෝකේ ඒගොල්ලන්ට දීලා ඒගොල්ලන්ගේ සිහින එයාලා ලව ඉටු කරගන්න එකයි වැදගත් කියලා. දරුවට එයා යාම වෙන්න එයාගේ ලෝකේ එයාට දකින්නට ඉඩ දෙන එකයි වඩා වැදගත් කියලායි මට හිතුනේ. ඒ තරම් මේ පුංචි දරුවන්ගේ ලෝකේ හරි සුන්දරයි. ඒ සුන්දර සිහින ලෝකෙට අපි කඩම් පැනලා අපි අපේ සිහින ඒගොල්ලෝ ලව ඉටු කරගන්න උත්සාහ කරනකොට තමයි මේ ගොඩාක් අරබුද ඇති වෙන්නේ කියලායි මට හිතුනේ.
පොළොවේ පය ගහලා ඉඳ පුළුවන්. සංවේදී හදවතක් තියෙන. ලෝකෙට වැඩදායි දරුවෝ බිහි වුණොත් ඇති කියලයි මට හිතුනේ. ඒක ඉතින් දෙමව්පියන් මේ හේන මහා කන්දක් පොඩි බඳින්නේ මේ දරුවන්ව හරි මාර්ගයක යවන්න ඕනි හින්දායි නේද? එයාලට එයාලගේ ජීවිත සාර්ථක කරලා ලස්සන ජීවිතයක් ගත කරන්න නේද දෙමව්පියන්ට ළඟා වෙන්නට බැරි වුණු ජීවිතේ ඒගොල්ලෝ කොහොම හරි ළඟා කරගන්නනේ. ඇත්තටම ඉතින් දෙමව්පියන්ගේ හීන බලාපොරොත්තු අසාධාරණ නැහැ කියලා එක වෙලාවකට හිතුණා මට. ඉතින් එක වෙලාවකට මට හිතුණා දෙමව්පියන්ගේ පැත්තෙනුත් ඒගොල්ලෝ හරි කියලා. ඉතින් කොහොම හරි දරුවෝ ඒගොල්ලන් ආසමයි කෙනෙක් තමයි. මොකද දන්නවද? තෑග්ගක් ගන්න එක. පුංචි අපි වගේ අපිත් මේ පුංචි දරුවෝ වගේම හරි ආසයි ඉතින් කාගෙන් හරි තෑගි ගන්න. ඉතින් දරුවෝ වෙච්ච යාළුවට ඒක ඉතින් නේද? ඒක ඉතින් යාළුවගේ ලෝකෙ හැටියට හරිම ආස සිතුවිල්ල. ඒක සාමාන්‍යයි. මේ වීඩියෝ එක බලනකොට ඔයාලටත් ඇත්තටම හිතෙනවා නේද? මේ පුංචි දරුවෝ ඇත්තටම මල් වගේ කියලා. බලන්නකො. ඒකට මෙහෙට කැරකි පඩුව වගේ දඟලන තැඟෙන්නේ. හරි ලස්සනයි. ඇත්තටම මල් වගේ කියලා මට හිතෙනවා.
ඔවුන් බලන්නකෝ නැටුම පැත්තකින් තියෙන මේගොල්ලෝ කරන වැඩි ළමා ගතිය කියන්නේ ඕක තමයි. එකපාරම තමන්ගේ සිතුවිලි පාලනය කරගන්න බැරි වෙලා එයාට එයාවම වෙන්න අවස්ථාවක් එයා උදා කරගත්තා. ඔන්න ඉතින් කොන්සර්ට් එක ඉවර වෙලා කාලා බීලා අපි ගෙදර ආවා. හැබැයි ඉතින් ගෙදර එනකොට නම් හොඳටම හවස් වෙලා. ඉතින් ගෙදර ඇවිල්ලා මම ඒ රෙදි ටික එහෙම සෝදලා රැට කෑම ටිකකුත් හැදුවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද දවස ගෙවිලා ගියේ. ඉතින් මේ වීඩියෝ එක හොඳට කියලා බලන්නකෝ. අදට ඉතින් මම නවතින්න. එහෙනම් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. මං ගිහින් එන්න. සුබ දවසක්.